අයිබෝ සුබ දවසක්. කාලයකට පස්සේ වැඩසටහනකට කොට සම්බන්ධ වෙනවා මේ ලොකු ඉල්ලීමක් තියෙනවා ඉතින් බොහෝ දෙනෙක්ගේ. මම හිතන්නේ බහුතරයක් ඉල්ලීම් කරන අපේ ඔන්ලයින් පන්ති වලින් ළමයි. වැඩසටහනක් මොනවා හරි කියන්න කියලා. අතරම අපි මේ මතේ නැත්තේ නිරන්තරයෙන් වැඩසටහන එකතු කරන තරම් මේ විෂයේ තියෙන ගැඹුරු කාරණා බහුතරයක් අයන කිව්වා කියලා පළක් වෙන්නේ නැහැ. ඉතින් හැමෝටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හැමෝටම පොදුවේ බලපාන ප්‍රධාන ප්‍රශ්න තමයි ඉංග්‍රීසිලා හරි අපි පොඩි වැඩසටහන එකතු කරන්නේ. ඉතින් ඒක නිසා අද මට හිතුණා කවුරුත් කතා නොකරන විශේෂ තැනකට අරන් යන්න විවාහ ජීවිතයේ ගැළපීම. මොකද ගැළපීම කියන තැන අදටත් හෙටටත් හැමෝටම ප්‍රශ්නයක්. රටේ ලෝකේ හැම මිනිසෙකුටම තියෙන ප්‍රධානම අභ්‍යන්තර ගැටලුවක් තමයි විවාහ ජීවිතයක තියෙන සාර්ථක අසාර්ථකකම. ඒ නිසා මේ තියෙන අභ්‍යන්තර නොදකින එළියට ඉස්මතු වෙන්නේ නැති ගැඹුරු ප්‍රශ්නයක් අද විෂය ධාරා තුලින් පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. සුන්දර විවාහ ජීවිතයකට අවශ්‍ය කරන නිවැරදි ගැළපීම. අපි ගැළපීම් කියනකොට ගොඩක් වෙලාවට කරන දේ තමයි පොරොන්දම් කියන කොටසට යොමු වෙනවා. පොරොන්දම් කියලා අපි රටේ භාවිතා කරන පෙරදි ක්‍රමයේ විසි පොරොන්දම් භාවිතයක්. ඊට අමතරව අපි කුජ සනී වගේ සනී මංගල යෝග වගේ දේවල් ගලපනවා. ඒක අනිවාර්යයෙන්ම කරන දෙයක් කුජ ගැළපීම. බහුතරයක් අය ඒක ප්‍රධාන කොට සලකනවා. ඉතින් මේ දෙක තමයි විවාහ ජීවිතයකදී විශේෂ පැත්තෙන් ජ්‍යොතිෂීය පැත්තෙන් දෙදෙනෙක් එකතු කරන්න ගන්න ක්‍රියාමාර්ගය. හැබැයි අපි මේ සමාජයේ විවාහ ජීවිතය ඇතුළත පොඩ්ඩක් එබිල බැලුවොත් විවාහයට ටික කාලයකින් මේ කොච්චර ගැළපීම් තිබුණත් කොච්චර ඉහළින් සාදරි තැනකට විශේෂයෙන් ගලපලා දුන්නත් ජ්‍යොතිර්වේදීන් විවාහ ජීවිතවල සුන්දරත්වය අපි දකින්නේ සමහර විවාහ ජීවිත ගෙවන අය අභ්‍යන්තර හරි දුකකින් තැවීමකින් නිසි ආදරයකින් නිසි වින්දනයකින් තොරව තමන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නය ලෝකයට එලි කරන්න බැරුව අසරණ වෙන අවස්ථා ඕන තරම් මම හිතන්නේ 10 දිනක් අතව 8 දිනක් විතර තියෙනවා. අර පතාගෙන ආපු හැටියට යනවා කියන සුන්දර ජීවිත අපි අද සමාජයේ දකින්න තාබි. මොකද්ද මේකට හේතුව? සමහර බිරින්දෑවරු අපේ තු මහත්තයා රාත්‍රී කාලයේ නිවසට එනවා. තමන්ගේ යහළුවා සමග විනෝද වෙලා රාත්‍රී කෑමත් අරගෙන යනවා. කෑමත් කාලා එහෙමත් අපි අවස්ථා දැකලා තියෙනවා. තමන්ගේ සීලුම මූලික අවස්ථා ඉෂ්ට කරගෙන නිවසට එනකන් තමන්ගේ බිරිඳ බලාගෙන ඉන්නවා මහත්තයත් එක්ක එයාට කෑම කනවා. ඒ මහත්තයා සියලු දේවල් සම්පූර්ණ කරගෙන යනවා. ඒතර මේක එතකොට දැන් ඔන්න නෝනට ලොකු දුකක් දැනෙනවා. හැබැයි කියන්න විදියක් නෑ. කියන්න දෙයක් නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ආහාරය කියන එක වැදගත් දෙයක්. අපි තවත් ගමුකෝ. මේක ඕන තරම් මේ වගේ සිදුවීම් තියෙනවා සමාජයේ. ඒ කියන්නේ හිතද ආදරේද? සිතනවද ආදරේද කියන එක. හිතනමයි කියන එක ආදරය කියන එක. එතකොට ඔන්න මහත්තයයි ළමයි ටිකයි ගෙදර බලන් ඉන්නවා. නෝන යනවා තමන්ගේ ඥාති අම්මා අක්කා කට්ටියත් එක්ක යනවා හිතවත් ගෙදරක දාන ගෙදර ගහේ කොටට යනවා. ඉතින් මහත්තයා බලන් ඉන්න ළමයිත් එක්ක නෝන එනකන් නෝනත් එක්ක පවුල ඔක්කොම එකට කෑම කනවා. හැබැයි නෝන ළමන්ගේ පවුලේ ඇත්ත එක්ක කෑම කාලා ඔක්කොම තමන්ගේ වැඩ ටික කරගෙන යනවා. ඒතර මහත්තයාට ලොකු දුකක් දැනෙනවා. මම මේ කියන්නේ සාමාන්‍ය සමාජයේ විවාහ ජීවිතයක් ඇතුලේ අපි ප්‍රශ්නයක් යට ඉස්මතු නොවන අභ්‍යන්තර කාරණා. දැන් එතකොට මේවා සුන්දරද විවාහ ජීවිතේ? තමන්ගේ ප්‍රතිවෘත්ත කිනාට තමන්ගේ හැඟීම් දැනීම් තේරෙන්නේ නැත්නම් එක ගමනක් යනකොට ආදරය එක මාවතක නැත්නම් ඒක විවාහ ජීවිතයත් කියන ප්‍රශ්නේ එනවා. අපි අදටත් සමහර පවුල්වල දකිනවා මහත්තයා කීයට ආවත් රැ වැඩ ඇරලා
නෝන කෑම ලොකා බලන් ඉන්න අය ඉන්නවා. අපි මේ පුරාතනයේ සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් මේ ආහාර කියන්නේ මිනිස්සෙගේ ආහාර පුරුද්ද, මිනිස්සු චර්යාමය පැත්ත කියන්නේ යාගේ චරිතය පෙන්වන එක පැතිකඩක්. ඉතින් මම මේ පෙන්නුවේ අර දැන් මේ මොනෝ තුනක් විවාහ ජීවිතේ බාහිරට පේන හොඳට යනවා. හොඳ ධනාත්මකව සියලු සප සම්පත් වලින් සියලු දේවල් වලින් හොඳට ගමනක් යනවා පේනවා. හැබැයි අභ්‍යන්තර දෙන්නගේ හැඟීම් වල බිඳ වැටීම් තියෙනවා. ඒ බිඳ වැටීම් ප්‍රසිද්ධියේ ප්‍රතුරුද කෙනාටවත් කියලා වැඩක් නැහැ කියන්නේත් නැහැ. මොකද මේක වරදක් නෙමෙයි. අනිත් එක තමන්ට රිසිසේ ජීවත් වීම ඒක යාගේ පුජ්‍යලිකත්වය. අපි මෙතනින් බලන්න ඕන මේ විවාහ ජීවිතේ කෘත්‍රිමත්ද? සමහරට මේ අනිකාට දැනෙන වේදනාව දුක සමහරට යට මුළු ජීවිත කාලෙම විඳවන දැවැන්ත රෝගයක් වෙන්න පුළුවන්. මේවා සමාජයට ඕන තරම් අපි දකිනවා. දැන් මේ தත්ත්වය එහෙම තිබුණට ඇත්තට මේ වගේ தත්ත්වය අපි සාමාන්‍යයෙන් වැඩිපුර මේ අද විවාහ ජීවිත ගෙවන අය අතර තියෙන ඒවා. ඒ කියන්නේ මේ ආදරය කියන එක අභ්‍යන්තර ආදරය කියන එක හැඟීම කියන එක ඇතර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විවාහ ජීවිතයේ සියලු දේවල් සම්පූර්ණ වෙනවා. දැන් මේ නොගැලපීම අහු වුණාද ජෝසියට? දැන් අපි පොරොන්දන් ටික ගලපනවා. 20 පොරොන්දන් ටික ගලපනවා. ප්‍රතිශතයකුත් වෙන්නේ නැහැ 100ට ගානක් ඊට පස්සේ 20 17 16ක් ඒ පොරොන්දන් ටික හොඳයි විවාහ දිනේ කිලෝ. ඊට පස්සේ කුජසරික් ගලපනවා. ඒකත් හොඳයි. යන මේ මෙච්චරයි ගලපන්නේ. වෙන මොකුත් අපේ රටේ 20 පැත්තෙන් ගලපන්නේ නැහැ. අතන ඔය ගැළපීම තුල මම කියන කාරණේ ඉස්මතු වෙන්නේ නැහැ. කුජසනේ කියන එක අතර වෙන විවාහ ජීවිතයේ පැවැත්ම සම්බන්ධව කතාවක්. කුජ කියන්නේ ලෞකික ආශාවන් වින්දින සම්බන්ධව හොයන දෙයක්. පොරොන්දන් කියන්නේ ඇත්තටම සංස්කෘතිමය එක මාවතක තියන්න පුළුවන් අදහස් ටික. ප්‍රධාන නැකත් පොරොන්දන් ඇතුළට ටිකක් තියලා අපිට පිළිගන්න පුළුවන් විද්‍යාත්මක කාරණා. ඉතින් දෙදෙනෙක්ගේ ඒ දෙදෙනාගේ තියෙන හැඟීම ආදරය ඇත්තටම එක මාවතක තියෙනවද? දැන් අපි විවාහ වෙලා ඉන්න අයගෙන් බැලුවොත් 99%ක්ම මේක ලොකු පරස්පරකමක් තියෙනවා. එතකොට මේ පරස්පරකම තිබුණට ඒක සමාජය තුළ උඩට එන්නේ නැහැ. උඩට එන්නේ වෙන ප්‍රශ්නයක්. වෙන ආරවුල ප්‍රශ්නයක් ඉස්මතු වෙලා අරක කේන්තියක් බවටපත් වෙලා එපාර ගැටුමක් බවටපත් වෙනවා. ඊට පස්සේ විවාහ ජීවිත ප්‍රශ්න එනවා. හැබැයි අභ්‍යන්තර වෙන කතාවක්. ඒක හදවතට දැනෙන කතාවක්. ඒක ඉස්මතු කරන්න බෑ කතාවක් කියන්න බෑ. දැන් අපි ගැළපුවේ සියලු දේවල් 20 පැත්තෙන් ගලපලා මේ වගේ වාතාවරණයක් තමයි සමාජය තියෙන්නේ. දැන් මේක කොහෙද හොයාගන්න තියෙන්නේ? මේ කිව්ව කාරණේ මේ අභ්‍යන්තර හැඟීම් වලින් දෙන්න හැඟීම් වලින් නෑ එක තැනක. ඒක කොහොමද කේන්ද්‍රයකින් හොයන්නේ? අපි ගමුකෝ මෙහෙම දෙයක්. කිසියම් කෙනෙක්ගේ කේන්ද්‍ර සටහනක මොන සියල්ල ගැලපිලා. කුජසණී ගැලපිලා ඊළඟට දෝෂ සියල්ල සමනය වෙන ආකාරයට ගලපලා ඊළඟට පොරොන්දන් ටිකක් ගලපලා ශනි මංගල යෝගත් ගලපලා දැන් තව ගලපන්න දෙයක් නෑ ඔක්කොම හරි. දැන් කේන්ද්‍ර දෙක මෙන්න මෙහෙම තියෙන උදාහරණයක් ගමුකෝ. එක්කෙනෙක් කේන්ද්‍රේ සිකුරු 1 ඉන්නවා. අනිත් එක්කෙනෙක් කේන්ද්‍රේ සිකුරු 10 ඉන්නවා. දැන් සිකුරු 10 ඉන්න කෙනාට 7 වෙනි රාශිය සිකුරු පේන්නේ නැහැ. සිකුරු 1 ඉන්න කෙනාට 7 වෙනි පේනවා. 7 වෙනි කියන්නේ තමන්ගේ ප්‍රතිවිරුද්ධ කෙනා. නැත්නම් තමන්ගේ පෞල් ජීවිතය. ප්‍රතිවිරුද්ධ තමන්ගේ සහකාරිය නියෝජනය වෙන 7 වෙනි. දැන් 7 වෙනි රාශිය සිකුරු හරහා තමන්ගේ තමන් කේන්ද්‍ර සටහනේ තමන් 7 වෙනි සිකුරු දකින්නයි කියන උදාහරණය හැමෝගෙම දකින්නේ නැහැ. දකින්න කෙනෙක් ගමු. ඒතර තමන් විවාහ වුණ කෙනාගේ 7 වෙනි නෙවෙයි දකින්න වෙන තැන. දැන් සිකුරු කියන්නේ ආදරයේ සංකේතය. සිකුරු කියන ගහය අපි නම් කරන්නේ ජ්‍යොතිෂයේදී ආදරයේ සංකේතය. ඒක තමයි හැඟීම් දැනීම් අතුල් මේ කියන්නේ ඒක තමන්ගේ ආසාව. කෙටි කිව්වොත්. තමන් ආස කරන්නේ මොකටද කියලා බලන්නේ සිකුරු ඉන්න තැනින්. සඳු ඉන්න තැනින් බලන්නේ මේ පොඩි සරල දෙයක් කියන්නේ මේ ලොකෝ දේවල් හැමෝටම තේරෙන්නේ නැහැ නේ. දැන් ජෝතිෂ විශේෂකාරණ ලොකුවට කතා කරනවා විශේෂ දන්න අයත් එක්ක කතා කරනවා. ඉතින් මේ හැම රටේ ලෝකේ හැමෝටම ප්‍රයෝජනවත් සරලව විදිහට යමක් තේරුම් ගන්න පුළුවන් දෙයක් කියලා අද අතන විවාහ ජීවිතයක් හදන්න විවාහ ජීවිතයකට ඇතුල් වෙන අයට මාවතක් මේ හදන්නේ.
සඳු කියන්නේ තමන්ගේ සිත සරලව කිව්වොත් මේ ලොකු ගැඹුරු විස්තර වලට යන්න ඕනේ නැහැ. තමන් හිත තියෙන්නේ කොහෙද? අපි එහෙම හිතමුකෝ. සිකුරු කියන්නේ තමන්ගේ ආසාව වැඩ කරන තැන. ආසාව කියන මම අදහස් කරේ අතන ආසාව නතර ආදරේ. දැන් අපි ගමු සිකුරු උන්නේ 10 වෙනි. ඒතර එයාගේ ඇත්තටම දැන් හැම මිනිස්සෙකුටම තියෙනවා හැඟීම් දැනීම ආදර සෙනෙහස වින්දනය කියන තමන්ට ආවේනික විදිහට තියෙනවා. ඒතර එයාගේ ආවේනික තැන වෙන්නේ සිකුරුට ආවේනික තැන වෙන්නේ 10 වෙනි. 10 වෙනි ඉන්න ගහට උන 2 පේනවා 4 පේනවා 6 පේනවා ඔය ටිකනේ. දැන් ඔයිට අමතරව සිකුරුට එනකොටත් පේන්නේ නැහැ. සිකුරු 10 ඉන්නකොට පේන්නේ 2 පේනවා 4 පේනවා 6 පේනවා. දැන් ඒතර මේ 7 වෙනි කියන කොටසට සිකුරු සම්බන්ධයක් නැහැ. හැබැයි යාට අපිට චෝදනාවක් මුහුත් කරන්න අයිතියකුත් නැහැ. එයා කියාගේ පුජ්‍යලිකත්වය. ඒ ජීවිතේ හැදලා තියෙන ඒ විදිහට. ඉපදලා තියෙන්නේ ඔරාගේ ග්‍රහබල හැදලා තියෙන්නේ ඒ සලස්මට. ඒ වැඩ කරන රටාව තමයි ඒක. ඊට පරිබාහිරව යාට කරන්න ඕන එකට හිතලා කරන්න ඕන. දැන් සිකුරු එකේ ඉන්න කෙනාගේ සිකුරු ඉස්සෙල්ලම දකින්නේ 7 වෙනි. ඊළඟ 5 වෙනි 9 වෙනි. දැන් 7 වෙනි දකින්න එකෙන් මොකක්ද වෙන්නේ? තමන්ගේ පවුල තමන්ගේ සහකාර හෝ සහකාරියව දකින්න. එතන නිර්මාණ වෙන ආදරය. මම අර කලින් කිව්ව උදාහරණය. ආහාර පාන වෙන්න පුළුවන්, හැසිරීමක් වෙන්න පුළුවන්, රස වින්දනයක් වෙන්න පුළුවන්. ප්‍රතිරුද්ධ කෙනා නැත්නම් විවාහ ජීවිතේ මුල් තැන දෙනවා. එතන ආදරයක් නිර්මාණය වෙනවා. දැන් මේ දෙක එකට යන්න පුළුවන්. බැරි කමන්නේ පුළුවන්. හැබැයි එක්කෙනෙක් හිතරේ දෙන්න. දැන් ජ්‍යොතිෂයේ පැත්තෙන් කේන්ද්‍ර ගැලපීම් තුලින් මේ කාරණේ මතුවෙන්නේ නැහැ. අපි කරන්න ඕන දේ දෙන්නේ එකතු කරනකොට මෙන්න මේ දෙන්නගේ ආකල්ප ආදරය සෙනෙහස වින්දනේ කොතනක් තියෙනවා. සමහර අය මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සමහර අය තමන්ගේ සහකාරකෙන් හෝ සහකාරියගෙන් හිතන හැමදාම හිතනවා. උදේ හවස යාගෙනම තමයි හිතන්නේ. එයා කොහෙද යන්නේ මොනවද කරන්නේ? එයා කෑවද බිව්වද? ඒව නිතරම එයාගේ ඔළුවේ තියෙන එක. ඒතර අපි මේ කියන්නේ සඳු වෙන තැනට සාපේක්ෂව මේක වෙන්නේ. හැබැයි එයා තමන්ගේ සහකාර හෝ සහකාරියගෙන එහෙම හිතුවට එයාට ආදරය කියන එක නැහැ. ආදරය තියෙන වෙන තැනක. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? සඳු ගැලපෙනවා සඳුගේ බලය එනවා. එතන සඳු කියන්නේ තමන්ගේ සිතුවිලි පෙන්නන පැත්ත. එතකොට සිකුරුගෙන් පෙන්නන තමන්ගේ ආසාව කියන කොටස එතන නැහැ. ආදරය කියන කොටස එතන නැහැ. ආදරයට නෙමෙයි අරක වෙන්නේ. දැන් හිතන එකට හිතනමයි ආදරය කියන දෙකක් කියලා මම ඒකයි කිව්වේ. දැන් තව කෙනෙක් ඉන්නේ මෙහෙම තියෙන පුළුවන්. එයා තමන්ගේ සහකාරටෝ සහකාරිය කියන කවදාවත් හිපෙදී හිතන්නේ. හැබැයි තමන්ගේ පණටත් එහාට ආදරේ. ගැවෙන ආදරයක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ මූලික අවස්ථා ගැන හිතන්නේ, එයා දැන් කෑවද බිව්වද හිතන්නේ, එයා ගැන නිතර හිත ඉන්න. හැබැයි එයාට තමන්ගේ පණටත් එහා ආදරේ. ඒ කියන්නේ මොකද? සිකුරුගේ බලය එතන වැඩි වෙනවා. සිකුරු තමන්ගේ සහකාරව සහකාරිය දකින්න. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දෙන්නේ ගලපනකොට මේ සීරුම් ග්‍රහය ගලපන්න ඕනද කියලා. නෑ එහෙම අවශ්‍ය නෑ. පොරොන්දන් ටික කැමති නම් ගලප ගන්න පුළුවන්. ඒක නොගලපුටත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි නැකත් පොරොන්ද ඇත්තටම තියෙනවා. ඊට අමතරව කුජසනීගේ ස්වභාවය අපි කොහොමත් ඒක ලොකු දෙයක් නෙවෙයි. කුජසනී ඕනකට දැන් ගලප ගන්න පුළුවන්. කුජ පේ විදිහට හදා ගන්න පුළුවන්. ඒතර සනී කියන්නේ ලොකු දෙයක්වත් නෙවෙයි. ඒ ඇත්තටම මම මගේ පුජ්‍යලික ආකාරකේ. මොකද මේ ජෝතිෂය මම සලකන්නේ ඇත්තම දාර්ශනිකයි. ජ්‍යොතිර් විද්‍යාව කියන්නේ මේ ලෝකේ ගැඹුරුම සත්‍ය තියෙන තැන. මේක බොහොම දාර්ශනික විෂයක්. මේක මිනිස්සුන්ගේ නිකන් අර පොදු අදහස් මතිමතාන්තර නෙවෙයි. විනිවිද ජීවිතය දකින්න පුළුවන් විෂයක්. ඕන ජීවිතේ ඕනෑම කාරණයක් විනිවිද දකින්න පුළුවන්. මම කියන් ආවේ අපි ගලපන්න ඕන තැන මේ පොරොන්දම් පැත්තද දෙන්නේගේ අදහස් ආදරය සෙනෙහස වින්දනයේද කියන එක පෙන්වන්න නැති. ඇත්තටම ගලපන්න ඕන ඒ යාගේ තියෙන පුජ්‍යලිකත්වය. පුජ්‍යලික හදවතේ හැඟීම්. හැඟීම් තියෙන හදවතේ. සිතුවිලි තියෙන ඔළුවේ. එතකොට කේන්ද්‍ර සටහනක මේ පද්ධති දෙක හතරවැන්න සහ ලග්නයනේ මේ හදවත සහ ඔළුව කියන්නේ. දැන් මේකේ නිර්මාණය වෙන හිත මොන වගේද? එයාගේ හිත ක්‍රියාත්මක වෙන මොන වගේ පසුබිමකද? එයා මොන වගේ හැඟීම් තියෙන කෙනෙක්ද?
එයාගේ ආදරය මොන වගේ ස්වභාවයක්ද? එයා ආදරය කරන්නේ මේ ලෝක කාටද? සමහර අය ඉන්නවා එයා මේ ලෝකේ ආදරය කරන්නේ මේ කවදා දැකපු නැති මිනිස්සෙකුට. ඥාතියෙකුට වෙන්න පුළුවන්. තමන්ගේ ළමයින්ටවත් ආදරෙ නැති අය අපි දැකලා තියෙනවා. ඉතින් මේ මනුස්ස ස්වභාවය. ඒවට චෝදනා කරන ඒවා වැරදි කියන්නේ මේ ලෝක කාටවත් බෑ. මම කියන්නේ අපි නිවැරදි ආදරණීය සුන්දර විවාහ ජීවිතයකට දෙන්නේ එකතු කරනව නම් මෙන්න මේ කියන කොටස් ගලපන්න ඕන. හරිම සරලයි. මහා ලොකු දේවල් ගලපන්න ඕනේ නැහැ. සිකුරුට සිකුරු ගලපන්න. ඒ කියන්නේ එයාගේ සිකුරු ඉන්න තැනට මෙයා සිකුරු ඉන්න ඕන කියන එක නෙවෙයි. මම උදාහරණයක් කිව්වේ තමන් මගේ කේන්ද්‍ර සටහනේ මගේ සහකාරියව සිකුරු දකින්නව නම් එයායි කේන්ද්‍ර සටහනෙත් එයාගේ සහකාරු සිකුරු දකින්න ඕන. ඒක හරි වැදගත්. ඒකෙන් පෙන්නන්නේ මොකද? ආදරයට ආදරේ පිළිගත්තයි කියන එක. තමන්ගේ නෝන නැතුව තමන්ට වෙන සතුටකට යන්න බෑ කියන එක. තමන්ගේ නෝන නැතුව තමන්ට ආහාරයක් තනියෙන් ගන්න බෑ කියන එක. එහෙම මේ සමාජය හරි විකෘති දැන් ඉස්සර තුන පාරම්පරික අර සංස්කෘතිය දැන් නැහැනේ. එන්න දැන් අලුත් සමාජ රැල්ලක් එක්ක තමන්ගේ පුජ්‍යලික ආශාවන් වලට මුල් තැන දෙන රැල්ලක් නැදීනේ යන්නේ. ඒක ඇත්තටම හැබැයි මේ සියලු දේවල් වලින් පේන දේ විවාහ ජීවිතය දිනෙන් දින බිඳ වැටලා යනවා. ඩිවෝර්ස් වෙන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. විකෘති ආශා තියෙන කට්ටිය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. තමන්ගේ හිතුමතේ විවාහ වෙන අය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. බොහොම සීමිත කොටසක් තමයි ගලපන අවස්ථාවකට යන්නේ. ඉතින් ඇත්තටම ගලපන අවස්ථාවට යනම නම් බැඳීමක් හරි ඇති කරගන්න උත්සාහ කරනවා නම් මේ කේන්ද්‍ර සටහනක් හරි බලලා බැඳීමක් එහෙම කරන්න අඩුයිනේ. කොහොම හරි විවාහ ජීවිතයක් ඇත්තටම දැන් විශේෂයෙන් මේ කතාව වැදගත් වෙන්නේ මේ වැඩිහිටි පාර්ශවයේ. අපෙන් නිරන්තරයෙන් විමසීම් කරනවා ගැළපී යෝජනා වලින් ගලපලා දෙන එක අපි හැමතිස්සෙම උදේවස මේ සීදාස් කරන් එනවනේ. ඉතින් අපිට මේ කාරණේ පහදලා දෙන්න අක්කලා දෙන්න අමාරුයි. ඒගොල්ලෝ අහන්නේ පොරොන්දම් කොච්චර ගැළපෙනවද? සනි මංගල යෝගේ හරිද? ඔච්චරයි. එතකොට මේ අදාළ කෙනා මේ එයාගේ චරිතවත්භාවය එයා ආදරය කරන කාටද? එයාගේ වින්දනය මොන වගේද? මේවා අපි වින්දනය ගන්න නම් දැන් අද වර්තමානයක් වටේ වැඩිපුර හොයනවා. මම දැන් ඒක එහෙම තත්ත්වෙකුත් තියෙනවා. හැබැයි ඇත්තටම ඔය සියල්ලටත් එහා යමක් හොයන්න ඕනේ. විවාහ වෙන්නේ දවසකට, සතියකට, මාසයකට, අවුරුද්දකට නෙමෙයි. තමන්ගේ ජීවිත කාලේ තමන් සහ තමන්ගේ සහකරු ඉන්නකම් මේ ගමන යනවා. එතකොට මේ ජීවිත කාලේ අවසන් වෙනකම් දෙදෙනෙක් එකට ගිවිස ගත්තාම ඒ දෙදෙනාගේ හැඟීම් පද්ධතිය, යුතුයකම් බැඳීම්, හැඟීම් දැනීම්, ආදරය, සෙනෙහස, වින්දනය එක මාවතක තියෙන අනිත් එක්කෙනාගේ හිත කැඩෙන්නේ නැති තැනක තියෙනවා. ඒක රංගපෑමක් වෙලා බෑ. නීතියට විවාහ වෙලා රංගපෑමක් යන ජීවිත නම් අපි ගොඩාක් වෙලාවට දකින්න. එතකොට ඒ තුලින් ප්‍රතිවිරුද්ධ කෙනාට ඇතිවන මානසික පීඩනය, එයාට දැනෙන දුක වේදනාව ඇතැම් විට දැවැන්ත රෝගාබාධයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඇත්තටම මම අද මේ විශේෂ මාවතකට ගැළපීම් එකතු කරේ අපි ගලපන්න ඕන පොරොන්දන්ද එහෙම නැත්නම් මිනිස්සෙගේ ජීවිතයේ යාගේ තියෙන හැඟීම් දැනීම් පද්ධතියද කියලා. එයා මොන වගේ කෙනෙක්ද කියලා ඉස්සෙල්ලා තියෙන කරන්න ඕන. පොරොන්දන් ටික ගැලපුණා කියලා විවාහ ජීවිතෙ දෙන්නේ තල්ලු කරන එක ඇත්තටම යුක්තිසහගත නැහැ. පොරොන්දන් තුලින් ඔය මම කියන කිසිම කාරණයක් බලන්න බෑ. කුජසානීක අනිවාර්යෙන් කොහොමද ගැලපෙන්නේ? කුජසානී කියන විශේෂ දෙයක් නෙන්නේ. මොකද විවාහ ජීවිතේ ප්‍රධාන වශයෙන් බලපාන ගහ දෙන්නගේ අංක 1 කුජ 2 සනි. එතකොට මම මේ සිකුරු ගැන සඳහනක් කරේ. සිකුරු තමයි පැවැත්ම කියන්නේ. සිකුරු තමයි ආසාව කියන්නේ. ආදරය කියන්නේ. සතුට කියන්නේ. සතුට සංකේතයේ සිකුරු. මේ සිකුරු හංගල තියලා සිකුරු ගැන සිකුරුගේ තියෙන අදාළ කෙනාගේ සිකුරු වැඩ කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය නොකර ඉතුරු ඒ සියලු දේවල් ගැලපුවට විවාහ ජීවිතයක් යන්න පුළුවන්. නමට විවාහ ජීවිතය යන්න පුළුවන්. හැබැයි රස විඳිනාත්මක විවාහ ජීවිතයක් විතර නෑ. ඒ නිසා අද අලුත් අදහසක් අලුත් මාවතක් මේ එකතු කරේ විශේෂ මේ ගලපන මම හිතනවා මේ අදහස වැඩිපුර මම අත්‍තරම එකතු කරන අදහස් කරේ විශේෂ උගත් බුද්ධිමත් වැඩිහිටි පිරිසක් අපෙන් නිරන්තරයෙන් අපිට සම්බන්ධ වෙලා අපෙන් අහනවා තමන්ගේ දුවට තමන්ගේ පුතාට මේ කේන්ද්‍රය ගැලපෙනවද නැත්ද මේ විමසීම කරනවා. ඉතින් අපි ඊට පස්සේ අපි මේ ගැලපෙනවද නැද්ද කියලා කිව්වට පස්සේ ගැලපෙනවා කියලා කිව්වන් පස්සේ අපිට කියනවා අපිට එහෙනම් අර පොරොන්දම් ගැලපෙන පත්‍රිකාවත් එවන්න කියලා. ඉතින් හරි ප්‍රශ්නයක් එතකොට
මොකද පොරොන්දම් කියන කොටසින් නෙවෙයි අපි අදහස් දීලා තියෙන්නේ. පොරොන්දම් ටික ෆේල් වෙන්න පුළුවන්. පාස් වෙන්න පුළුවන්. ඒක දැන් මේක ඇත්තටම සමාජයේ තේරුම් ගන්න ඕන. විවාහ ජීවිතයක පදනම තියෙන්නේ ඇත්තටම ආදරය මත. මේ ආදරය කියන එක තේරුම් නොගෙන ආදරය කියන විසිරුණු ආදරයක් සහ ඒ අපි කියන්නේ අර මාවත් දෙකක යන ආසාවන් දෙකක් තියෙන දෙන්නේ එක මගකට කොච්චර ගලපන කාරණා එකතු කරලා තිබුවත් ඒක සාර්ථක දෙයක් නෙමෙයි. මේක හරි ලොකු කතාවක්. අපි නිරන්තරයෙන් සමාජයේ ඉන්න විවාහ ජීවිත ගත කරන අයගෙන් 99% විතර දකින ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේ ප්‍රායෝගික ප්‍රශ්නය ඉස්මතු වෙන්නේ නැහැ ඔබට. කෙලින් කියන්න බෑනේ. තමන්ගේ මහත්ය තමන් ගැන හිතන්නේ නැහැ කියලා ඒකට රණ්ඩු වෙන්න බෑනේ. තමන්ගේ මහත්ය තමන්ට ආදරේ නැහැ කියලා රණ්ඩු වෙන්න බෑ. තමන්ගේ නෝන තමන් ගැන ලොකුවට හිතන්නේ නැහැ, තමන්ගේ හැඟීමක් නැහැ කියලා එහෙම සංවාද කරන්න බෑ. මොකද මේ ප්‍රශ්න ටික ඉස්මතු වෙන්නේ කාලයක් විවාහ ජීවිතය යනවා අවුරුදු 10ක් 15ක් යනකොට මේ අභ්‍යන්තර වේදනාකාරීකම ගොඩක් බිරින්දාවරුන්ට මහත්තුරුන්ට මේක හැදෙනවා. මේක දැනෙනවා. මේ වෙනස. හැබැයි එතකොට මේ විවාහ ජීවිතයම තීරණ ගන්න බෑ යාළුවට. එයාලා මොකක් හරි ඉදිකිරීමක් කරලා ජීවිතේ. ළමයි දුවා දරුවන් හදලා මේ ජීවිත ගමන ලොකු තැනකට ඇවිල්ලා ඒකට වෙනස් වෙන්න බෑ. හැබැයි අර දුක වේදනාව හරි කලකිරීම හරි ඒගොල්ලන්ගේ හිත ඇතුලේ නිරන්තරයෙන් වැඩ කරනවා. ඒතර මේකට දැන් මේ ලෝකේ හැම හැඟීමකටම හැම සිතුවිල්ලකටම ප්‍රතිඵලයක් තියෙනවා. අර තමන් දැවුණු හැඟීම වේදනාකාරී බව පෙරලා තමන්ට උත්තර දෙන රෝගාබාධයකින්. රටේ සමාජයේ ඔය විසඳ ගන්න බැරි ධර්ම රෝගාබාධයේ ප්‍රධාන කාරණයක් තමයි මේ අභ්‍යන්තර මානසික වේදනාව. මේ වේදනාවට ඇත්තම වගේ කියන්න ඕන ගැළපෙන්නේ නැති විවාහය සිදු කරපු අය. එසා මම මේ කියන සමස්ත විවාහ වෙන සියලු දෙනාට මේක මේ වැඩසටහන අහලා බලලා වැරදි තීරණ ගන්න එපා. වැරදි තීරණ ගන්න එපා කිව්වේ මේ තමන්ගේ සහකාරට හෝ සමග සහකාරයට චෝදනා කරන අයිතියක් නැහැ. ඒතර ඒක මනුස්සත්වයට එකඟ නැහැ. හැමෝටම තමන්ට පුජ්‍යලිකත්වයක් තියෙන තමන්ගේ ජීවිතේ හැදුණු ක්‍රමයක් තියෙන. නිර්මාණ වුණු සලස්මක් තියෙන. ඒ සලස්මේ පිට ජීවත් වෙන්න අමාරුයි. තමන්ගේ රුචිකත්වය වෙන්න පුළුවන්, තමන්ගේ ආසාව වෙන්න පුළුවන්, තමන්ගේ දැක්ම, මානසිකත්ව, තමන්ගේ හැඟීම් වෙන්න පුළුවන්. ඒක තමන්ගේ ආවෙන් තමන් උපන් ග්‍රහ බලයට අනුව හැදිච්ච එකක්. ඒතර ඒකට වෙනස් එකක් ඒ මත තියෙන ප්‍රශ්නයක් ඇති වුණා කියලා තමන්ට කරන්න දෙයක්වත් නැහැ. අපි කරන්න ඕනේ මෙතනින් එහාට කතාව. මේ එකතු කරන අය විශේෂ මේ ආදර සම්බන්ධතාවයෙන් බැඳුණු අයට කියන්න තියෙන්නේ අද නෙමෙයි හිතන්න ඕනේ හෙට ගැන. ඉදිරි අනාගතය ගැන. ඉදිරි අනාගතයේ තමන් මුණ දෙන තත්ත්වේ අද සමහරට පුජ්‍යලික හැඟීමට ආසාවට පෙනුමට ඒ අනුව තමන්ගේ හිත ඇදෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් හිතට දැනෙන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තර කතාව ඊට වඩා වෙනස්. ජීවන ගමන ඊට වඩා වෙනස්. ඒ දිග ගමන ඉස්සෙල්ලා කොහින් හරි දකින්න ඕන. දිග ගමන ආදරය කරනකොට පේන්නේ නැහැ. දිග ගමන ගොඩාක් දුරක් තියෙන කතාවක් පේන්නේ වෙන කෙනෙකුට වෙන්න පුළුවන්. දැන් අතන අපි ඉන්න මේ විශේෂ පැත්තෙන් බලුවොත් එන ජෝතිෂීන් බලන්න පුළුවන්. මෙයාගේ ගමන මොන වගේද? මේ විශේෂක නැත්ත ඕනෑම මොනසේ ජීවිතේ ඕනෑම තැනක පුදුම දවසක් මරණකම් කියන්න පුළුවන් විශේෂයක් නේ. කොහෙන් අල්ලන් ඕන තැනක් කියන විවාහ ජීවිතේ මොකද වෙන්නේ? ඒකට ඒ ඔක්කොම තියෙනවා. තමන්ගේ ජීවිතය, තමන්ගේ සහකරුගේ ජීවිතය මේ එකතු වුණාම වෙන ජීවිතේ අන්න ඒක දකින්න ඕන. එහෙම නැතුව පොරොන්තම් ටික ගලපලා විවාහ වෙන එක මම හිතනවා ඒක ඇත්තටම අන්ධ විශ්වාසයක්. ඊට එහා තමන්ගේ ජීවිතය සහ අනිකාගේ ජීවිතය අභ්‍යන්තරේ දකින්න මෙයා සමග මට මේ ජීවිතය යන්න පුළුවන්ද? අද තියෙන හැඟීම දැනීම වින්දනය නෙවෙයි ඊට පස්සේ ඉන්නේ. තමන්ගේ අභ්‍යන්තර කතාව, අභ්‍යන්තර චරිත කතාව නිර්මාණය වෙන්නේ ටික දවසක් අවුරුද්දක් දෙක තුනක් ඉස්සරහට ගියාම. ඒ නිසා ගැළවීම සම්බන්ධව ඇත්තටම මම මේ පොඩි අදහසක් එකතු කරේ. බොහෝ අයට මේ ගැළපීම් කියන කොටස ලොකු ප්‍රශ්නයක්. සමාජයේ සියලුම දෙනා යොමු වෙලා ඉන්නේ පොරොන්දම් තුලින් අංක 1 ඊට අමතරව කුජසණී ගැළපුවම ඇති කියලා.
හැබැයි ඒ දෙන්න ඉස්සෙල්ලම බලන්න මම නිතරම මේ තරුණ ළමයි අපිට නිතරම සම්බන්ධ වෙනවා. ඒ දෙනක ආදරය මොන වගේද? ආදරය අද එකක් හෙට එකක් න්‍යායද තියෙන්නේ. එක දෙයකින් සෑහෙනපත් නොවන ආදරයක්ද? මේ ආදරේ තමන්ගේ මහත්යයට නැත්නම් තමන්ගේ නෝනට විතරක්ද? දැන් ඒවා ගලපනවා කියන්නේ ඒ කිසිම දෙයක් අපිට තව කෙනෙක් චෝදනා කිරීමක් නෙමෙයි. ඇත්තටම එතන තමයි අංකයකට ගලපෙන්නේ. ඊළඟට එයාගේ පුජ්‍යලික ආසාවන් වින්දනය. මෙන්න මේ ටික ගලපලා දෙන්නේ බය නැතුව. සියලු දේවල් නොකලපුණත් කමන්නේ අන්න ඒ ටික ගලපලා ඒක මාවතක තියන්න ඒ දෙන මේ ලෝකෙ දිනවා. කෙටි අදහසක් කෙටි වෙලාවක් තුලින් කිව්ව අතරම ලොකු ඉල්ලීම් රාශියක් තියෙන වැඩසටහන් කරන්න කියලා. එහෙම වැඩසටහන් කරාට මම හිතනවා හැමෝටම අපි මේ පෙන්වන මාවත අපි කරන මේ ගැඹුරු විශේෂ කාරණා තේරෙන අඩි. ඒ නිසා හැමෝටම අද කාලේ මේ වර්තමානයේ ගැළපීම් සම්බන්ධව ප්‍රශ්න විශේෂයෙන් මේ අදහස් අධිකතු කරේ නිරන්තරයෙන් අපේ කාර්යාලයට එනවා මේ පොරොන්දම් ගැළපීම් කියලා. මම හිතන්නේ ඔන්ලයින් විශාල ප්‍රමාණයක් එනවා. එතෙන්දී අපි ඍජුව මම සම්බන්ධ වෙන අවස්ථාවලදී ගැළපලා දෙනකොට ඉතින් නිරතුරුව අහන පොරොන්දම් ටික කොච්චරද මේව පෙන්වන්න කියලා අපිට මෙහෙජ් එනවා. ඉතින් මම වෙන තැනක ඉන්නේ. ඒ නිසා මගෙන් ඒ ගැළපීම කරනවා නම් එවැනි විමසීමක් කරන්න එපා. පොරොන්දම් කියලා දේ තුලින් හෝ කුජසානි සම්බන්ධ විතරක් ගලපලා අපි මේ සාහිත්‍ය අපි කැමැත්ත දෙන්නේ නැහැ. ඒතයි ඉතිහාස ගැළපීමක් අපි කරන්නේ. ඒ දෙනාගේ අදහස් වල ගැළපීමක්, ඒ දෙනාගේ හැඟීම් දැනීම් වල ගැළපීමක් එක තමයි අර ටික ගලපලා අපි දෙන්නේ. ඒ නිසා මම මේ කියන කතාව කොල කැලක ලියලා දෙන්න බෑ. මේ පොරොන්දම් විශ්ව වගේ මෙන්න මේක හරි කියලා දෙන්න බෑ. ඒක ඒ දෙන්නගේ ජීවිත කතාව. ඒ දෙන්නගේ ස්වභාවය පෙන්වන්න ඕන. ඒ ස්වභාවය විනිවිද දක්න ස්වභාවය ග්‍රහබලය යන. අන්න ඒක තමයි අපි කරන ගැළපීම. එහෙමනම් සුබ දවසක් සුබ අනාගතයක් ආයිබෝවන්.